ඊයේ ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ආවා අපේ ගෙදර. මේකෙදී මේ ඊයේ කියන වචනය කාලය හඟවන වචනයක් නිසා අපිට ඕනනම් මේ වාක්‍ය අවසානයට යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වාක්‍යයේ මුලට යොදන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ වාක්‍යයේදී මේ ඊයේ කියන වචනය මුලට යොදලා ලියනවා. ඊයේ කියන වචනය අපි මුලට දෙනවම yesterday. yesterday කියන්නේ ඊයේ. ඉතින් නැවත මතක් කරනවා මේ කාලය හඟවන වචනයක් නිසා මේක මුලට දාන්නත් පුළුවන්, අගට දාන්නත් පුළුවන්. yesterday කියන්නේ ඊයේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්. ඉතින් අපි දන්නවා එක්කෙනෙක් කියද්දී පාවිච්චි කරන්නේ one කියන වචනය. එතකොට ඒ දෙන්නගෙන් තමයි එක්කෙනෙක්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කියද්දී අපි ඒ දෙන්න කියන අදහස පාවිච්චි කරන්න පුළුවන් they කියන වචනෙන්. හැබැයි they කියන්නේ ඔවුන් කියන එක. දැන් මේ මෙතන ඉන්න දෙන්නම එකතු වුණාම ඒ දෙන්නටම පොදුවේ කියන්න පුළුවන් they කියලා. කියන්නේ අපි තුමුකෝ කමල් කියලා ළමයෙක් ඉන්නවා. තව සුනිල් කියලා ළමයෙක් ඉන්නවා කියලා. එතකොට දැන් මේ කියන ආකාරයට අපි තුමේ කමල් සුනිල් දෙන්නගෙන් කමල් කියන එක්කෙනා තමයි අපේ ගෙදර ආවේ කියලා. එතකොට මේ කමල් සහ සුනිල් කියන දෙන්නටම පොදුවේ කියන්න පුළුවන් නම තමයි එයාලා කියලානේ. එතකොට they කියන වචනේනේ පාවිච්චි කරන්නේ. හැබැයි අපි දන්නවා මේ they කියන වචනය වාක්‍යයක මුල යෙදෙන විදිය. හැබැයි දැන් මෙයා අපිට පාවිච්චි කරන්න වෙන්නේ වාක්‍යයේ මැද හරියනේ. ඒතර මේ they එක them වෙන්න ඕන. එතන මෙතෙන්ට එන වචනේ තමයි them. හරි THM them. එතකොට මේ them කියන්නේ ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක්. එතකොට මේ එක්කෙනා අයිති මේගොල්ලන්ට නිසා අපි ඉංග්‍රීසි භාෂාවේ අයිතිය හඟවන්න පාවිච්චි කරනවා of කියන නිපාතය. one of them කියන්නේ ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක්. ඊළඟට බලමු මේ වාක්‍ය දැන් ඔයාලට පේනවා ඇති ඊයේ කියන මේ වචන කොටස ලියවිලි ඉවරයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කියන වචනය ලියවිලා ඉවරයි. ආව කියන ක්‍රියාපදේ තමයි ඊළඟට ලියන්න තියෙන්නේ. ආවා කියනකොට අපි කියනවා came. දැන් අපේ ගෙදර තමයි ආව කියන්නේ. ආව අපේ කියද්දී අව කියලා පාවිච්චි කරනවා. ගෙදර home. right. ඒකට දැන් ඔයාලට පේනවා ඇති මේකේ ලියවුණු විදිය yesterday ඊයේ one of them ඒගොල්ලන් එක්කෙනෙක් came our home අපේ ගෙදර ආවා. ඔන්න විදිහට මේක ලස්සනට ලියන්න පුළුවන්.